ඔන්න අද අපි අරන් ආවේ අපේ Around Sri Lanka tour guide videos වල පස්වෙන වීඩියෝ එක. ඉතින් අද අපි යන්න හදන්නේ තංගල්ලේ ඉඳලා මිරිස්සට. මේකට අදාළ Google Map එකකුත් අපි create කරලා අපේ description එකේ share කරලා තියෙනවා. ඔන්න ඉතින් අද අපි මුලින්ම යන්නේ ලංකාවේ විශේෂ beach එකකට. මේ තමයි Red Beach. ඔයාලට පේනවා ඉතින් යාළුවනේ. ඇත්තටම මේකේ වැල්ල රතු පාටයි. ඉතින් දැන් අපි මේ ඉන්නේ Silent Beach එකේ. ඇත්තටම මේ බීච් එක නම් මාරම සයිලන්ට්. අපිටත් ඇත්තටම දැක්කට පස්සේ හිතා ගන්නවත් බැරි වුණා. ඔන්න ඉතින් දැන් අපි යන්න හදන්නේ ලංකාවේ තියෙන ලස්සනම තැනකට. මම අපේ Around Sri Lanka tour එකේ මේ location එකට එනකම් ආසාවෙන් තමයි බලන් හිටියේ. සංගල්ලේ ඉඳන් හුම්මානෙට කිලෝමීටර්ස් 12ක් තියෙනවා. අපිට සාමාන්‍ය පැය භාගයකින් වගේ මෙතනට එන්න පුළුවන්. ඉතින් යාළුවනේ ලෝකේ හුම්මාන කිහිපයක් තියෙනවා. ඒ අතරින් අපේ ලංකාවේ තියෙන හුම්මානේ තමයි දෙවෙනි ස්ථානය. ඔන්න දැන් අපි ආවා අපේ ලොකේෂන් එකට. මේ තමයි හුම්මානය. ඔන්න ඉතින් දැන් අපි කුඩාවැල්ල හාබ එකත් බලාගෙන යන්න හදන්නේ ලස්සන ලොකේෂන් එකකට. ඔයාලා දන්නවද මේ කොහෙද කියලා? මේ තමයි Blue Beach Island එක. මෙතන මාරම ලස්සනයි. ඉතින් අපිට මේ අයිලන්ඩ් එකට යන්න තියෙන්නේ මෙන්න මේ වගේ වෙන් වෙච්ච වෙරළ තීරයක් දිගේ. මේ වෙරළට දෙපැත්තෙන්ම මුහුදු රැල්ල එනවා. ඉතින් ඔයාලත් Blue Beach එනම නම් අනිවාර්යෙන් මේ අයිලන්ඩ් එකට යන්න අමතක කරන්න එපා. තමයි ඉතින් Blue Beach Island එක. පේනවනේ මේකට යන්න තියෙන පාර කොහොමද කියලා. මාරම ලස්සනයි. ඒ වගේම මේ කන්ද උඩට නැංගට පස්සේ අපිට ලස්සනට මුහුද බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් ඊළඟට අපි ගියේ හිරිකැටි බීච් එකට. මේකත් මාරම ලස්සන බීච් එකක්. හැබැයි අපි මේ හරිය ලොකු වෙලාවක් ඉන්නේ නැතුව ගියා. ඔන්න ඉතින් අපි ඊළඟට යන්න හදන්නේ ලංකාවේ තියෙන විශේෂම ලයිට් හවුස් එකක් බලන්න. දන්නවද? මේ තමයි ලංකාවේ උසම ලයිට් හවුස් එක. මේ තමයි දෙවුන්දර ලයිට් හවුස් එක. ඒ වගේම ඔයාලට ලංකාවේ ප්‍රසිද්ධ දෙවුන්දර පෝස්ට් බොක්ස් එකත් මෙතනින් බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් ඊළඟට අපි යන්න හදන්නේ මුහුදෙන් වට වෙච්ච ලස්සන ටෙම්පල් එකකට. තමයි පරිදුව ටෙම්පල්. මේ ටෙම්පල් එක තියෙන්නේ පුංචි අයිලන්ඩ් එක. එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා බලමුකෝ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අදම අපව subscribe කරන්න. ඔන්න දැන් ඉතින් අපි මාතරේ ඉඳලා මිරිස්සට යනවා. මිරිස්සේ අපි මුලින්ම යන්නේ කොකනට් ට්‍රී හිල්.
දැන් ඉතින් අපි මේ ආවේ ලංකාවේ ලස්සනම සන්සෙට් එක බලන්න පුළුවන් තැනට. මේ තමයි පැරට් රොක්. ඉතින් අපි අපේ Around Sri Lanka tour එකේ පස්වෙනි දවස අපි මිරිස්සෙන් නවතින්න හිතුවා. දන්නවද මොකද්ද හේතුව කියලා? අපි හිට මිරිස්සෙන් අස්සන tour එකක් plan කරලා තියෙන්නේ. අපේ 6 වෙනි දවසේ වීඩියෝ එකෙන් අපි ඔයාලට ඒ ගැන සම්පූර්ණ විස්තරයක් දෙනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.